hinaala ඉන්නේ. තේරුණාද? අපි ගාව ආදරණීය බව තියෙනවා. හරිද? ආදරේ දැනෙන්න ඕන. ගුරුවරු එක රොත්තල මම දැක්කා. හරිද? ඔයගොල්ලොත් එක්කමයි. ඔයගොල්ලෝ මැච් එක ගහනකොට ඒගොල්ලෝ හිත ඇතුලේ මැච් එක ගහනවා. ඔයගොල්ලෝ ලකුණක් ගන්නකොට ඔයගොල්ලන්ට වඩා ඒගොල්ලෝගේ කටින් අපිට පේන හිතාව සතුට ආදරය. හරිද? සීමාන්තික ආදරය තියෙන්න ඕන නායකයෝ. නායක නම් එහෙමයි. එයන් අසීමාන්තික ඇගයීම. බොහෝද නියමයි. චෙක් ගන්නවා තමයි. ආයේ දෙකක් නැහැ. හරිද? ඒ වගේ විශ්වාස තමයි කියලාම ගන්නවා. හරිද? තේරුණාද? සීමාන්තික ඇගයීම. නියමයි. හරිද? ඔය තුන තියෙන්න ඕන නායකයෝ. අසීමාන්තික අධීක්ෂණය, අසීමාන්තික ආදරය, අසීමාන්තික ඇගයීම. ඊපස්සේ නායකයාට මේ ටිකක් තියෙනවා. මරන්නට බැරි ආධ්‍යාත්මය. මොකද ආධ්‍යාත්මය කියන්නේ? අපි මොනවා හරි දැනගත්තොත් මෙතන ඉන්නෝනේ එක විදිහේ එක උදේ ඉඳලා දරුවෙක් හිටියා. එයා ඕන දෙයක් ටක් ගාලා අල්ල ගන්නවා. හරිද? ඒක වෙන කාටවත් බෑ. හරිද? ඒක උදුර ගන්න නැද්ද පුළුවන් ද කාටවත්? බෑ. හරිද? ඕගොල්ලෝ මොනවා හරි ඉගෙනගෙන තියෙනවා නම් යාළුවට ඒක උදුර ගන්න පුළුවන්ද? බෑ. අසීමාන්තික මරන්නට බැරි ආධ්‍යාත්මය. තමන් ඉගෙනගෙන තියෙනවා නම්, තමන්ට කුසලතාවයක් තියෙනවා නම්, දැනුමක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්, හොඳ ආකල්ප තියෙනවා නම්, හරිද? ඒක තව කෙනෙකුට උදුර ගන්න බෑ. ඒකට කියනවා අපි මරන්නට බැරි ආධ්‍යාත්මය. ඔයගොල්ලෝ ගාවත් ඒක හදාගන්න. යට කරන්නට බැරි ආත්ම විශ්වාසය. නායකයෙක් ගාවත්. කෙකුටවත් යට කරන්න. මම දැක්ක මෙතන එහෙමයි ඉන්නේ. හරිද? යට කරන්න බෑ. කවුරු මොනවද මම මෙච්චර කරා. මම කියනවා මම ගේනම තමයි. යට කරන්න බැරි ආත්ම විශ්වාසය. කාටවත් යට කරන්න බෑ. මම මේ දෙලේ ඉන්නවනේ මෙතන. එයා හිතන්නේ මම මෙච්චර දිනනවාම කියලා. හරිද? විවිධ බාධකයන් නැති. හැබැයි දිනනවා කියන්නේ. හරිද? යට කරන්න බැරි ආත්ම විශ්වාසය. මම ගාව කියනවා මොකෙකුටවත් යට කරන්න දෙන්නවා. හරිද? මොකෙකුටවත් යට කරන්න දෙන්නවා. තමන්ට පුළුවන් මේ දෙකයි. ඒක මොකද්ද? මරන්නට බැරි ආධ්‍යාත්මය. දෙක යට කරන්නට බැරි ආත්ම විශ්වාසය. තුන තලා පෙරා සුළු විසුළු කළ නොහැකි මහා පෞරුෂය මහා පෞරුෂය. එක්කවත් ගහලා වටන්න බැරි පෞරුෂය කවුරුවවත් තියෙනවා. හතර වටේම දෙන වටේවල. ඕක අහවලාගේ පුතා ඔගේ තාත්තා මේම තාත්තා බේබත් හරිද? හතර වටෙන් ගන්න. තලා පෙරා සුළු විසුළු කරන්න බෑ දන්න. හරිද? උන්ට ගහන්න ඕගොල්ලෝ තලා පෙරා සුළු විසුළු කරන්න බැහැ මහා පෞරුෂයක් ඕගොල්ලෝ ගාව තියෙනවා. ඒක ගොඩක් අය ගාව තියෙනවා. නියම හිතරම හරිම සන්තෝෂයක් පාලනවා. টপ ඔය තුන නායකයෝ ගාව තියෙනවා. ඒක මොකද්ද? මරන්නට බැරි ආත්මය. දෙක යට කරන්නට බැරි ආත්ම විශ්වාසය. තුන තලා පෙරා සුළු විසුළු කරන්න බැහැ වැඩ කරද්දී අසීමාන්තික ඇගයීම, අසීමාන්තික අධීක්ෂණය. කොමන නියම මම හිතනවා මම කලාප ගුරුවරයෙක් කියලා ඉන්න කාලේ මම තමයි ඕනම හවුස් මීට් එක කරන්නේ. ඒක ලංකාවේ තියෙන හවුස් මීට් ඔක්කොම රෝයලුත් බලනවා, විසාකාත් බලනවා, හරි නුවර තියෙන ඉස්කෝලේ ඔක්කොම බලනවා. ගන්න පුළුවන් ඉහළම එක තමයි මම. ඔයගොල්ලෝ තේරුම් තමන් කරපු වැඩ කායි කාටවත් කියන්න දෙයක් නැති වෙනවා තමන් හොඳ වෙල කරනවා. හරි. ඒකල තියෙනවා සීමාන්තික අධීක්ෂණය. අම්ම වෙලෙම ස්පෝර්ට් මීට් එක ගන්න ලීඩර්ස්ලා. හරිද? අම්ම වෙලෙම ප්‍රීත් කරනවා. අපේ මොකද්ද කියන්නේ? අපි මොකද්ද කරන්නේ? හවුස් එකේ මොනවද දාන්නේ? ටීම් එකේ කවුද ඇවිල්ලා නැද්ද? එයා ගෙන්නන්නේ කොහොමද? ඒවා නිතරම අධීක්ෂණයට යනවා කියන්නේ මොකද? ආදරේ කොහොමද? ඉන්නොත් ඇගේම කොහොමද? ඔය එකක් ඉඳලා ආයෙත් පුළුවන්. right